ශ්‍රී ලංකා පුණ්‍ය භූමියේ අතිශය වටිනාකමකින් උත් සුන්දර ස්ථානයන් රැසක් අකාලේ අතුරුදහන් වීමට සහ විනාශ වී යාමට නියමිතයි. මෙම වාසනාවන්ත ඉරණම අත්වෙන්නට යන්නේ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකටයි. මෙම ස්ථාන ගැන අපි ආඩම්බරයෙන් සහ පුදුමයකින් යුතුව බලා සිටියද ඒවායේ සුන්දරත්වය යට සැඟවුණු දුක්බර යථාර්ථයක් තිබෙනවා. ලංකාව කියන නාමය ලෝකයට ගෙන ගිය මෙම ස්ථාන බොහොමයක් ක්‍රමයෙන් අතුරුදහන් වෙමින් පවතිනවා. ඒවා ඉතිහාසයෙන් සංස්කෘතියෙන් හා ස්වභාවික විස්මයෙන් පොහොසත් ස්ථානයන්. ඉතින් මෙම ප්‍රසිද්ධ ස්ථාන මොනවද? ඒවා අතුරුදහන් වීමේ දොරටු අසලටම පැමිණ තිබෙන්නේ ඇයි? ලාංකිකයෙකු විදියට ඔබ මේ ගැන දැන සිටිය යුතුමයි. සිංහරාජ වනාන්තරයේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ කිරුළයි කිව්වොත් නිවැරදි. ඒ යුනෙස්කෝ ලෝක උරුමයක්. මේ රටේ ඉතිරිව ඇති අවසාන වැදගත් වැසි වනාන්තරයකි. ඉතා දුර්ලභ ශාකසා සතුන් මෙහි වාසය කරනවා. පක්ෂීන් ශීරපායින් උරගීන් අතරින් නැතැම් සත්වයින් ලෝ වෙන කොහේවත් දැක ගන්නට නැහැ. නමුත් සිංහරාජයට බරපතල තර්ජනය එල්ලවෙමින් පවතිනවා. නීති විරෝධී දැව කැපීම සිදු වෙයි. කෘෂිකාර්මික ව්‍යාපෘතිය නිසා වනය තවත් විනාශ වෙයි. ඉතින් වසරෙන් වසර සිංහරාජ වනාන්තරයේ කුඩා වෙමින් පවතිනවා. ඒ සමගම ශක්තිමත්ව විරාජමානව වැජඹුණු මහා වනස්පතියාගේ පරිසර පද්ධතිය දුර්වල වෙමින් යනවා. මෙසේ ගියොත් ශ්‍රී ලංකාවේ ස්වභාවික සාඩම්බර උරුමය අපට සදහටම නැති වී යන දවස වැඩි ඈතක නොවේ. සිංහරාජයේ නැතිවීම වනයක් නැතිවීමට වඩා බරපතලයි. මොකද ඒ සම්පූර්ණ ජීවී ලෝකයක් මැකී යාමකි. එය අපට නැවත දකින්නට නොලැබෙන ලෝකයක්. ඉතින් මේ ඉතා දුක්බර තත්වයකි. ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළවල් ලෝක ප්‍රකට බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. විදේශ සංචාරකයන් දහස් ගණනින් මෙහි පැමිණෙන්නේ එම සුන්දර වෙරළක උණුසුම් සුවය විඳිමින් නිදහසේ කාලය ගත කිරීමටයි. නමුත් මේ වෙරළවල් දිනෙන් දින අපෙන් ගිලිහී යමින් පවතිනවා. ගෝලීය දේශගුණික විපර්යාස නිසා මුහුදු මට්ටම ඉහළ යාම නිසා ගාල්ල, මීගමුව, මඩකලපුව වැනි වෙරළපට නගර ගිල ගනිමින් සිටිනවා. වෙරළ කාදනය නිසා මුහුදු තීරය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. නිවාස මාර්ග පන්සල් පවා මුහුදට බිලිවෙන්නට ඔන්න මෙන්න පවතිනවා. උණවටුන සුන්දර මුහුදු වෙරළටද මෙම ඉරණම අතමින් පවතින බව උණවටුනේ පදිංචිව සිටින අය සහ මෑතකදී ඒ සංචාරය කළ ඔබ හොඳින්ම දන්නවා ඇති. ඒ වගේම පැරණි ලන්දේසි බලකොටුව ඇති ගාල්ල නගරයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව සෑවම දන්නා කරුණක්. ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති ගාල්ල කොටුව තුළ වාණිජමය ව්‍යාපාර විශාල වශයෙන් බිහිවීම හේතුවෙන් එහි ඓතිහාසික බවට සහ යටිතල ව්‍යුහයට දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා. ගාල්ල බලකොටුවේ නිසි නඩත්තුවක් නොවීම නිසා එහි කොටස් ක්‍රමයෙන් විනාශයට පත්වමින් පවතිනවා. ඒ වගේම නිසි අනුමැතියක් නොමැතිව ඒ තුළ සිදු කරන ඉදිකිරීම නිසා පුරාණ ගොඩනැගිලිවලටද හානි සිදු වී තිබෙනවා. ඒ වගේම වැසි කාලයේදී විශාල වර්ෂාපතනයක් ලැබෙන නිසා ගම් වතුර තත්ත්වයන් පවා ඇති වෙනවා. ඒ වගේම මුහුදු මට්ටම ඉහළ යාමද තවත් විශාල තර්ජනයකි. එම නිසා ඉදිරි දශක කිහිපය තුළ මේ ගාලු නගරයේ කොටස් ජලයෙන් යට විය හැකියි. මීගමුවද මුහුදු මට්ටම ඉහළ යාම සහ වෙරළ කාදනය නිසා දැඩිසේ පීඩා විඳිනවා. ට්‍රැක්ටර් යොදා මාදල් ලැබීමේදී වෙරළ බිඳී යාමෙන් මෙම වෙරළ කාදනය තවත් උග්‍ර වෙනවා. ඒ වගේම මඩකලපු කලපුව ගැනද මතක් කළ යුතුමයි. මඩකලපු කලපුව කියන්නේ ඇසට රසදුනක් බඳු සුන්දර දර්ශනයක්. නමුත් මුහුදු මට්ටම ඉහළ යාම සහ මුහුදු ජලය වැඩි වශයෙන් කලපුව තුළට පැමිණීම හේතුවෙන් ආවේනික ගීගයන මාළුවන්ගෙන් සමන්විත මඩකලපු කලපුවද විනාශ වෙමින් පවතිනවා. පමණ ඉක්මවා සිදු කරන මසුන් මැරීමද මෙම අවධානම තවත් වැඩි කරනවා. මුහුදු ජලයේ කලපුව තුළට පැමිණි නිසා යාපද කෘෂිකාර්මික බිම් සහ ජනපජාවටද බරපතල බලපෑමක් එල්ල විය හැකියි. ඉතින් දීවරයින් තම ජීවිකාව කරගෙන ගිය එම වෙරළබඩ ස්ථාන හා සංචාරකයන්ගෙන් පිරුණු ප්‍රසිද්ධ වෙරළවල් රළපහරින් ගිලී යාම නවත්වාලිය නොහැකියි. මේ වෙරළබඩ කලාපයේ වූ වටිනා ස්ථානයන් අහිමිවීමත් සමග භූමිය පමණක් නොවේ ඒ මත යැපෙන ප්‍රජාවන්ද අපට අහිමි වී යන බව සංවේගයෙන් යුතුව මතක් කිරීමට කැමැතියි. ඉතින් මේ අතිශය දුක්බර තත්ත්වයකි. අපේ මධ්‍යම කඳුකරයේ හෝටන් තැන්න පිහිටා තිබෙනවා. එය තවත් යුනෙස්කෝ ලෝක උරුමයක්. එය ප්‍රසිද්ධ වන්නේ අලංකාර භූදර්ශන හා අද්විතීය වනජීවීන් නිසයි. සංචාරකයෝ ලෝකාන්තයේ නම් ප්‍රපාතයේ දැකීමට විශාල වශයෙන් පැමිණෙනවා. ඒ ශ්‍රී ලංකාවේ දර්ශනීයම ස්ථානයක්. නමුත් ඔබ දන්නවද දේශගුණික විපර්යාස හා වන විනාශය නිසා මෙම කලාපය පිරිහෙමින් පවතිනවා.
හෝටන් තැන්නේ ජෛව විවිධත්වයට දැඩි අවධානමක් තිබෙනවා. උණුසුම්මන කාලගුණය නිසා කඳුකර ශීත දේශගුණයට හුරු වූ සතුන්ට තර්ජනය ලැබෙමින් පවතිනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා සිදුවන වන විනාශය හේතුවෙන් සතුන්ගේ වාසස්ථාන අහිමිවීම සිදු වෙනවා. ඒ වගේම ඔබ දන්නවද මේ කතා කරන මොහොතේදී ආක්‍රමණික පැලෑටි සහ සතුන් හෝටන් තැන්නේ අනන්‍ය පරිසරය විකෘති කරමින් පසු වෙනවා. යූලෙක්ස් යුරෝපේයස් කියන ආක්‍රමණික පැලෑටි අතරින් විශේෂයි. මෙසේ ගියොත් හෝටන් තැන්නේ වන සතුන්හා ප්‍රසිද්ධ දර්ශන බොහොමයක් නැති වී යනවා ඒකාන්තයි. ශීතල දේශගුණයෙන් හා මීදුම් සහිත සුන්දර උදෑසන දර්ශනයන් සඳහා ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය හඳුනාගත නොහැකි ලෙස වෙනස් විය හැකියි. ඉතින් මේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් නේද? විල්පත්තුව ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික උද්‍යානයයි. එපමණක් නොවේ පැරණිතම සංරක්ෂිත ස්ථානයන්ගෙන් එකක්. ඒ වගේ මේ වනජීවීන් නිසා ලෝක ප්‍රසිද්ධයි. කොටි යලි අපූරු කුරුළු සතුන් මෙහි සැරිසරනවා. නමුත් මිනිස් ආක්‍රමණ නිසා විල්පත්තුවට තර්ජනය එල්ලවෙමින් පවතිනවා. නීති විරෝධී පදිංචිකරුවන් හා වන විනාශය නිසා උද්‍යානයේ මායිම් හැකිලෙමින් පවතිනවා. ඉතින් එම නිසා වන සතුන්ගේ වැදගත් වාසස්ථාන විනාශ වෙමින් පවතිනවා. මේ කියන වන විනාශයට අමතරව නීති විරෝධී ඉදිකිරීම් ව්‍යාපෘති තවත් විශාල තර්ජනයක්. කල්යත්ම උද්‍යානයේ කොටස් වලට බෙදෙන අතර සතුන් හුදකලා වෙනවා. ඉතින් එම තත්ත්වයන් යටතේ ඇතැම් විශේෂවලට පැවැත්ම අසීරු කරයි. විල්පත්තුව මෙසේ පිරිහුණොත් ශ්‍රී ලංකාවේ වැදගත්ම වනරක්ෂිතයක් අහිමි වී යනවා. එහි ජීවත්වන වන සතුන්ද අපට නැති වී යනවා. නැවත වරක් පැවසිය යුතුයි මේ අතිශය දුක්බර තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ ලෝක වැදගත්කමක් ඇති ඓතිහාසික හා ආගමික ස්ථාන රැසක් තිබෙනවා. අනුරාධපුරය කියන්නේ එවැනි එක් ස්ථානයක්. ඒ වසර ගණනාවක් ලංකාවේ රාජධානිය ලෙස පැවතියා. හේ වූ දාගැබ් පන්සල් සහ ස්මාරක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වන්දනාමාන කරනවා. නමුත් අද අනුරාධපුරයටත් නව තර්ජනයක් එල්ල වී තිබෙනවා. නාගරිකකරණය සහ කර්මාන්තකරණය වේගයෙන් සිදුවෙමින් පැවතීම හේතුවෙන් අනුරාධපුර පුරාවිද්‍යාත්මක පූජා භූමිය ක්‍රමයෙන් ආක්‍රමණය වෙමින් පවතිනවා. කර්මාන්ත දූෂණය හා ජල දූෂණය දරුණු ගැටලු බවට පත්ව තිබෙනවා. ඉතින් එම නිසා ප්‍රදේශයේ ජලමූලාශ්‍ර දූෂණය වීම නිසා වකුගඩු රෝග මරණීය බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම කාලගුණික විපර්යාසයන් හේතුවෙන් නැතිවෙන නියං තත්ත්වයන් හේතුවෙන් වැව් පොකුණු සිඳී යමින් තිබෙනවා. අනිකුත් වැදගත්ම දේ නම් මෙහෙළ සංචාරක ආකර්ෂණයක් අනුරාධපුරයට තිබෙන නිසා සංචාරකීන්ගේ ක්‍රියාකාරකම් වලින් වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීමටද වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේවා නොනවත්වුවහොත් අනුරාධපුර ජනතාව දුක් විඳිනු ඇති. ඒ වගේම මේ පුරාණ නගරයේ කොටස් ඉතිහාසයේ වූ දෙයක් බවට පත්වෙනු ඇති. ශ්‍රී ලංකාවේ උතුරු කෙරවලේ යාපනයේ අර්ධද්වීපය පිහිටා තිබෙනවා. ඒ සංස්කෘතික වැදගත්කමකින් සහ ඓතිහාසික සංකේතවලින් පිරි ප්‍රදේශයක්. පුරා දශක කිහිපයක සිවිල් ගැටුම් වලින් පසු මේ ප්‍රදේශය තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටී. නමුත් යුද්ධයේ තුවාල පමණක් නොවේ යාපනය මුහුණ දෙන එකම අනතුර. මුහුදු ජල මට්ටම ඉහළ යාම සහ ලවණ ජලය ගලා ඒම දැඩි තර්ජනයක් වී තිබෙනවා. සාගරයේ ලවණ ජලය මිරිදිය ප්‍රභවයන්ට කාන්දු වෙමින් පවතිනවා. ඉතින් මේ නිසා ප්‍රදේශවාසීන් යැපෙන කෘෂිකර්මාන්තය හානියට පත් වෙනවා. දේශගුණික විපර්යාස නිසා නියඟ තත්ත්වයන් වෙනදාට වඩා වැඩි වී තිබෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ජීවත් වීම තවත් අපහසු කරනවා. කල්යත්ම මේ පාරිසරික වෙනස්කම් නිසා සමහර ගම්මාන හිස් විය හැකියි. එම භූමිය මෙන්ම එහි ජනතාවද දිවිගලවා ගැනීමට දැඩි අරගලයක නිරත වෙන නිසා වෙනි. මේ මොහොතේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක. අපේ වනාන්තර වෙරළ හා පුරාණ නගර අනතුරේ. අපේ කුඩා දිවයින ලෝකයෙන් විශේෂ කරන ස්ථානයන් තමයි සිංහරාජ්‍යය, ගාල්ල, හෝටන් තැන්න, විල්පත්තු, අනුරාධපුරය සහ යාපනය. මේ හැමතැනකම අපේ අනන්‍යතාවයේ කොටසක් තිබෙනවා. අපේ සංස්කෘතිය හා උරුමය එහි ගැබ් වෙලා තිබෙනවා. නමුත් අපි ඒවා දවසින් දවස අඟලින් නගලා හිමි කරගනිමින් සිටිනවා. මේක ඉඩම් නැතිවීමක් විතරක් නොවෙයි. මේක අපේ ඉතිහාසයේද නැතිවීමකි. ඒ වගේම අපේ අනන්‍යතාවය සහ ජෛව විවිධත්වයේද නැතිවීමකි. මේ ස්ථාන මත යැපෙන ජීවනෝපායන් නැතිවීමකි. ඉතින් නැත්ත තත්ත්වයේ ඉතා පැහැදිලි. අපි දැන් ක්‍රියා නොකළොත් ශ්‍රී ලංකාව කරන දේවල් හෙට නැති වෙන්න පුළුවන්.